පෘථිවි කක්ෂයට විශාල ග්‍රාහකයක් ඇතුළලා තියෙන්නේ. ඔන්න විද්‍යාඥයන් ගණන් බලා ඇති ආකාරයට මෙය අනුරාධපුර සහායාවට කඩා වැටීමට ආසන්නයි. ඇත්තටම දැනුගත් වෛද්‍යවරු විදියට අද අපිට ඔයගොල්ලන්ට කියන්න තියෙන්නේ ඉදිරි දිනවලදී උල්කාපාත වර්ෂාවක් මේ ආසන්නයට කඩා හැලීමට ආසන්නයි. එම නිසා අද සිට උල්කාපාත වර්ෂාව අවසන් වී සති කිහිපයක් ගත වනතුරු අපි වෛද්‍ය වැඩවර්ජනයක් කිරීමට සැලසුම් කරලා තියෙනවා. රෝගී ජනතාවට කියන්න තියෙන්නේ මේ වැඩවර්ජන ඉවරනකම් දන්න දේවාලයකට පන්සලකට පල්ලියකට කෝවිලකට ගිහිල්ලා යථාවත් කරලා තමන්ගේ රෝග සුව කරගන්නා ලෙසයි. පලාගෙනවර ස්තුති. අනේ මහත්තයෝ, එතකොට ඔය මුල්ලක් ගාන තියෙන පුද්ගලික ඩිස්පැන්සරි එහෙමත් වහලද අපිට ඒවට ඇවිල්ලා බේත් ගන්න පුළුවන්ද දන්නේ නේද මහත්තයෝ? අපෝ පුළුවන්. දැන් අපි ඔය වෙබ්සයිට් එකට ගිහිල්ලා ඔයා වෙලාවක් වෙන් කරගන්නකෝ. 24/7 ඔයාට එතනින් බේත් ගන්න පුළුවන්. බය වෙන්න එපා. උල්කාපාත නෙවෙයි ලෝකෙ පෙරළුණත් අපි ওই තැන් වලට එනවා. දන්නවනේ ඉතින් අපි මහ ජනතාවට ආදරේ කියලා. මහ ජනතාව අපිට ඇරිනවා, අපි මහ ජනතාවට ඇරිනවා.